කූල් වෙන්නේ නැහැ කියලා මැෂින් එකක් දාලා තිබුණා. මේක කොරියන් මැෂින්. ෆිල්ටර්ස් 4කින් එන්නේ සෙඩිමන්ට්, ප්‍රී කාබන්, US සහ පෝස්ට් කාබන් වලින් තමයි මේක ෆිල්ටර්ස්ලා එන්නේ. මේක එන්නේ දැන් අපි බලමු මේක ඕවර්ලෝඩ් රිලේ දෙක නම් ඇත්තටම මීටරයට හොඳයි. මේ පරණ දෙක කොටත් මම අලුත් දෙකක් දාලා බලමු අපි කොහොමද ඇම්පියර් ගන්න කියලා. දැන් ඇම්පියර් කිසිම එකක් ගන්න දාලා බලමු. ඔයාලට පේන්නේ ලොකු ඇම්පියරයක් ගන්නවා. සාමාන්‍ය මේ කම්ප්‍රෙෂර් එකක් දුවන්නේ ඇම්පියර් 0.5 නැත්නම් 0.6. 1.8යි 5යි 4ක් කියන ලොකු ඇම්පියර් එකක්. ඉතින් මේ ඇම්පියර් එක ගන්නවා කියන්නේ මේ කම්ප්‍රෙෂර් එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඩැමේජ් වෙලා තියෙනවා නම් වයින්ඩින් චෙක් කරත් වැඩක් නැහැ මේක. තේරුමක් නැහැ මේක හදන්න බෑ. ඒ වුණ ඔහොම තමයි බලන්න. සාමාන්‍යයෙන් ඔයාලත් අලුත් නවකයෝ එහෙම කම්ප්‍රෙෂර් වැඩ කරන්නේ නැහැ මොකක් කියලා එනවා නම් බලන්න ඕනේ ඇම්පියර් ගන්නවා කියලා. ඇම්පියර් තමයි 0.6න් වගේ තමයි මේක දුවන්නේ. 0.5 0.6 0.8 ගහලා තියෙනවා නේම් ප්ලේට් එකේ හැම වෙලේම. ඉතින් දැන් මේක ඇත්තටම මම ඕවර්ලෝඩ් රිලේ දෙකකුත් යනවා. ඒ දෙකේ නලේ දන්නේ නැහැ. ඕකටත් දාලා බැලුවා. නමුත් වැඩ නැහැ. ලොකු ඇම්පියරයක් ගන්නවා. මෙන්න මෙහෙම තමයි කම්ප්‍රෙෂර් එක ඩැමේජ් කියලා අපෙන් මේ කම්ප්‍රෙෂර් රිපෙයාර් කරන්න නැහැ ලංකාවේ. අලුතෙන් දානක තමයි කරන්නේ. මම දුමින්ද කුලසූරි.